සාදරයෙන් ආදරයෙන් පිළිගන්න ඔයගොල්ලෝ හැමෝම SLR Tech Tube අපේ YouTube channel එකත් එක්ක. ඉතින් හුඟ කාලෙකින් අපිට වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. මේ අවුරුද්දේ දාන පළවෙනි වීඩියෝ එක මං හිතන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ ඔයගොල්ලන්ට සුබ අලුත් අවුරුද්දක්. අපි අලුත් අවුරුද්දෙන් පස්සේ මේ වීඩියෝ එක දාන්නේ. ඉතින් මේ 2026 අවුරුද්දේ ගොඩක් අය බලන් ඉන්නවා content create කරන්න. ඒ කියන්නේ YouTube channel එකක් පටන් ගන්න. දැන් මම මේකෙන් ඔයගොල්ලන්ට කියලා දෙන්නේ කොහොමද ඔයාටම කියලා මේ 2026 අවුරුද්දට හරියන්න විදිහට YouTube channel එකක් හදාගන්න කියලා. එහෙනම් ඉතින් අපි වැඩි කතාවක් නැතුව යමු අපේ වීඩියෝ එක බලන්න. හරි යාළුවනේ, ඉතින් ඕගොල්ලන්ට මුලින්ම YouTube channel එකක් හදන්න ඕගොල්ලන්ට ඕනේ කරනවා ඕගොල්ලන්ගේම කියලා ඊමේල් එකක්. ඉතින් අපි බලමු දැන් කොහොමද ඔයාටම කියලා ඊමේල් එකක් හදාගන්න කියලා. ඕගොල්ලෝ මුලින්ම Google එක on කරගන්න. ඒ කියන්නේ Chrome browser එකෙන් ගිහිල්ලා Google එකට යන්න. ඊට පස්සේ ඕගොල්ලන්ගේ මෙන්න මෙතන ඕගොල්ලන්ගේ profile එක උඩ click කරලා add to Chrome profile කියන එකට click කරන්න. ඊට පස්සේ ඕගොල්ලන්ව මෙන්න මේ වගේ තැනකට එක්කන් යනවා. ඉතින් ඕගොල්ලෝ මේක කරන්නේ PC එකෙන් නම් ඕගොල්ලෝ මං කියලා දෙන ස්ටෙප් පිළිවෙලටම කරන්න. ෆෝන් එකෙන් කරන අඩත් මේ ස්ටෙප් ටිකම තමයි ඒගොල්ලන්ට sign in Google sign in කියලා වෙන වෙබ්සයිට් එකක් තියෙනවා. ඒක හරහා කරන්නත් පුළුවන්. නැත්නම් ඕගොල්ලන්ට අර ඊමේල් එකට ගිහිල්ලා එතනින් ඕගොල්ලන්ට මේ විදිහට sign in වෙන්නත් පුළුවන්. හරි. ඕගොල්ලෝ මෙතන sign in button එක click කරලා මෙන්න මෙතන ඔයගලන්ට යටින් බලා ගන්න පුළුවන් create account කියලා බටන් එකක් තියෙනවා. ඒක ක්ලික් කරාම මෙන්න මේ විදිහට ඔයගලන්ට තුනක් පෙන්නනවා choices. ඉතින් මුලින්ම තියෙනවා for my personal use. ඒ කියන්නේ ඔයාගේ පෞද්ගලිකව ඒක භාවිතා කරන්න නම්. නැත්නම් for my child. ඒ කියන්නේ ඔයා වයස අවුරුදු 18 අඩු කෙනෙක් නම් නැත්නම් අර parent control එකේ තියෙන නම් for my child ඒ වගේ දෙන්න පුළුවන්. එහෙම නැත්නම් for work or my business. ඔයා දැන් මේක YouTube channel එකක් කරන්න හදන email එකක් නිසා for works or my business කියන එක ඔයගොල්ලෝ select කරගන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ව මෙන්න මේ වගේ තැනකට අරන් යනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ මේ විදිහට ඒගොල්ලෝ ප්‍රශ්නයක් අහලා තියෙනවා. Choose the email that is best for your business. Custom email and productivity features for your business. Try Google Workspace. ඉතින් මේක තමයි ඒගොල්ලෝ ඔයගොල්ලන්ට free දීලා තියෙන්නේ. Gmail address just for you. සාමාන්‍ය යාළුවනේ ඒගොල්ලෝ මේක නෙමෙයි අපිට දීලා තියෙන්නේ මෙන්න මේක තමයි free විදියට. මේක අපි buy කරන්න ඕනේ. Free for 14 days. ඒ කියන්නේ free trial එක. ඉතින් මෙන්න මේක තමයි අපිට ඒගොල්ලෝ free දීලා තියෙන්නේ. මේ විදිහට no cost කියලා දීලා තියෙනවා. ඉතින් මම මේ get email address කියන තැනට ගිහලා ඕගොල්ලන්ගේ මෙතන first name එක දෙන්න. මම මේක දැන් නිකන් test එකක් හදන හින්දා normal නමක් දෙන්න. ඊට පස්සේ ඕගොල්ලන්ගේ උපන්දිනය අහලා දෙනවා. මම මේ විදිහට දැනට මොකක් හරි එතනට දෙනවා. gender එක අහලා තියෙනවා female male rather not say custom. ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ gender එක දෙන්න. ඊට පස්සේ මෙහෙම next කරායින් පස්සේ ඔයගොල්ලන්ට කියලා දෙනවා ඒගොල්ලෝ ඊමේල් එකක් දීලා තියෙනවා. ඊමේල් දෙකක් දීලා තියෙනවා. නැත්නම් ඔයාට ඔයාගේම ඊමේල් එකක් හදාගන්න පුළුවන්. මම මේ විදිහට create your own email address කියලා දීලා test account ඔයගොල්ලන්ට ඕන විදිහට මේක හදාගන්න. මම නිකන් හදන්නේ. ඔයගොල්ලෝ ඒක දීලා next button එක click කරායින් පස්සේ ඔයගොල්ලන්ට password එකක් දෙන්න කියලා එනවා. ඉතින් ඕගොල්ලෝ මෙතෙන්ට පාස්වර්ඩ් එකක් දෙන්න මොකක් හරි. මම මේ විදිහට පාස්වර්ඩ් එකක් දෙනවා එතෙන්ට. ඊට පස්සේ ඕගොල්ලෝ එතෙන්ට දීපු පාස්වර්ඩ් එකම මේ confirm කියන තැනටත් දෙන්න. ඊට පස්සේ next දුන්නාන් පස්සේ ඕගොල්ලන්ගේ පාස්වර්ඩ් එක හරිනම් මෙන්න මේ විදිහට ඊළඟ page එකට යනවා. confirm you are not a robot. ඒ කියන්නේ get a verification code sent your phone. ඔයා මෙතැන්ට ඔයාගේ මොබයිල් නම්බර් එක දෙන්න. මං මේ විදිහට මගේ මොබයිල් නම්බර් එක දෙනවා. හරි යාළුවනේ, ඒක දීලා next කරායින් පස්සේ
මේ විදිහට ලෝඩ් වෙනවා ඔයගොල්ලන්ගේ මොබයිල් නම්බර් එකට වෙරිෆිකේෂන් කෝඩ් එකක් එනවා ඒක ඔයා තප්පර 30ක් ඇතුළත මේකට ගන්න ඕනේ ඒ කියන්නේ තප්පර 30කින් මේ කෝඩ් එක රිසෙට් වෙනවා ඒක නිසා හරියාලුනේ ඔයගොල්ලෝ කෝඩ් එකක් ගහගෙන මේ විදිහට නෙක්ස්ට් කරායින් පස්සේ ඔයගොල්ලන්ට රිකවරි ඊමේල් එකක් ඇඩ් කරගන්න කියනවා ඒක ඔයගොල්ලෝ අනිවාර්යෙන් ඇඩ් කරගන්න මොකද ඔයා YouTube channel එකක් කරන්න පටන් ගන්න නිසා මම ඒක ස්කිප් කරලා යනවා add your phone number එකත් මම ස්කිප් කරලා යනවා ඊට පස්සේ දැන් මෙතන පෙන්නනවා review your account info කියලා ඒ කියන්නේ දැන් ඔයාගේ account එක හැදිලා ඉවරයි ඔයා මෙතන next දෙන්න ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙන්න මේ වගේ එකක් ඒගොල්ලෝ අහනවා ඒක ඔයගොල්ලන්ට ඕන නම් කියවන්න මම නම් කියවන්නේ I agree කියලා දෙනවා ඊට පස්සේ මේ විදිහට ලෝඩ් වෙනවා හරි මෙන්න මේ වගේ page එකකට එනවා ඔයගොල්ලන්ට ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන not now දීලා මේකෙන් අයින් වෙන්න දැන් අපි අර හදාගත් ඊමේල් එකෙන් ලොග් වෙලා බලමු හරි friends මම දැන් ගෙල් ලොග් වුණා ඊට පස්සේ ඔයගොල්ලෝ දැන් youtube.com වලට යන්න හරි ඔයගොල්ලෝ YouTube එකට ගියන් පස්සේ මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ගේ උඩ ප්‍රොෆයිල් එක ටච් කරලා create a channel කියලා එකක් තියෙනවා අන්නේ බටන් එක ක්ලික් කරන්න ඊට පස්සේ ඔයගොල්ලන්ගේ මෙන්න මේ වගේ තැනකට අරන් යනවා මෙන්න මෙතන ඔයගොල්ලන්ගේ channel name එක ඊට පස්සේ මෙතන handle කියලා තියෙන්නේ ඔයගොල්ලන්ගේ channel handle එක ඔයගොල්ලන්ට එතෙන්ට මේ වගේ ඉලක්කම් අකුරු දාලා එකක් දෙන්න පුළුවන් ඊට පස්සේ මේ select picture කියන තැනින් ඔයගොල්ලන්ට picture එකක් දෙන්න පුළුවන් ඉතින් මම දැන් මේ create channel කියන බටන් එක ක්ලික් කරනවා ඉතින් ඔයගොල්ලන්ට මේවා පස්සේ වෙනස් කරගන්න උනත් පුළුවන් ඔයගොල්ලන්ට ගෙන් channel එක හදලා ඊට පස්සේ මේක පස්සේ customize කරගන්න පුළුවන් ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් දැන් test 11 කියලා මගේ මෙතන channel එක හැදුනා ඉතින් ඔයගොල්ලන්ට මේ විදිහට channel එකක් හැදුවා හැකි ඔයගොල්ලන්ට පස්සේ මෙතන මේ customize channel කියන එකෙන් ගිහිල්ලා ඔයාගේ channel එක customize කරගත්ත හැකි ඉතින් මම හිතනවා ඔයාද මේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න නැති කියලා කොහොමද හරියටම 2026ට හරියන විදිහට ඔයාටම කියලා YouTube channel එකක් හදන්න කියලා. එහෙනම් ඔයා මේකෙන් මොකක් හරි දෙයක් ඉගෙන ගත්තා නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක තව ඉස්සරහට ගෙනියන්න. ඔයාගේ like එක හරිම වැදගත්. ඒකෙන් හින්දා අනිවාර්යෙන් like එකක් දාගෙන යන්න. ඔයාගේ යාළුවන්ටත් මේ වගේ දේවල් දැනගන්න. මේ වීඩියෝ එක share කරන්න කියලා ඉල්ලීමක් කරන ගමන් එහෙනම් අදට මම ඔයගොල්ලන්ගෙන් සමුගන්නවා